කුටි සෙනසුනක් පූජා කරන එක මොනතරම් ආනිසංසදායකද? දානය පිළිබඳව දේශනා කරනකොට සෝවාන් වහන්සේ නමකට දන් දෙනවට වඩා සකදාගාමින් වහන්සේ නමකට දන් දෙනකොට ආනිසංස වැඩි. සකදාගාමින් වහන්සේ නමකට දන් දෙනවට වඩා අනාගාමින් වහන්සේ නමකට දන් දෙනකොට ආනිසංස වැඩි. අනාගාමින් වහන්සේ නමකට දන් දෙනවට වඩා මහ රහතන් වහන්සේ නමකට දන් දෙනකොට ආනිසංස වැඩි. රහතන් වහන්සේ නමකට දන් දෙනවට වඩා පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් දෙනකොට ආනිසංස වැඩි. පසේ බුදුරජාණන් වහන්සේලාට දන් දෙනවට වඩා භික්ෂු මහා සංඝරත්නයට දන් දෙනවටත් වඩා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන් දෙනකොට ආනිසංස වැඩි. බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව දන් දෙනවට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දෙනකොට තවත් ආනිසංස වැඩි. ඊළඟට තමයි සඳහන් කරලා තියෙන්නේ කුටි සෙනසුනක් හදලා පූජා කරනකොට ඒ ආනිසංසය තවත් වැඩි කියලා. ඇයි එහෙම සඳහන් කළේ? මේ සේනාසනය ඇතුලේ අපි කුටිය විතරක් නෙමෙයි පූජා කරලා තියෙන්නේ. යානා පූජාවත් කරලායි තියෙන්නේ. ඇයි ඇඳන් තියෙනවා, පුටු තියෙනවා, ඇඳ ඇතිරිලි තියෙනවා, කොට්ට මෙට්ට තියෙනවා. ඒ නිසා යානා පූජාවත් කුටියත් එක්කම කරලා තියෙන්නේ. ආලෝක පූජාවත් කරලා තියෙන්නේ. ඇයි කුටියේ පහන් දැල්වලයි තියෙන්නේ. කුටිය විතරක් නෙමෙයි පූජා කරලා තියෙන්නේ. යානා පූජාවත් කරලා ආලෝක පූජාවත් කරලා. ඒ විතරක් නෙමෙයි සැපයත් පූජා කරලා තියෙනවා. වර්ණයත් පූජා කරලා තියෙනවා. බලයත් පූජා කරලා තියෙනවා. දැන් නමුත් අපි පින්නතුට හිතුණාද මේ කුටිය ඇතුලේ ඔය ඔක්කොම පූජා වුණාද කියලා? භික්ෂුන් වහන්සේ නමක් අපි කියමු අදින් පස්සේ මහා සංඝරත්නය මේ කුටිය පරිහරණය කරනවා. පිණ්ඩපාතේ වැඩලා හෝ වේවා, වෙනත් පයින් දුර ගමනක් වැඩලා හෝ වේවා, උන්වහන්සේ සතපුම් ගානක් පයින් වැඩි